පර්ත් බෝඩරේ පහු කරලා සවුත් ඕස්ට්‍රේලියා බෝඩරේට දාලා දැන් මෙතන ඉඳලා වීඩියෝ පටන් ගන්නෙ සවුත් ඕස්ට්‍රේලියා ටූර් එක. එහෙනම් මේ ට්‍රිප් එකේදී අපි තවත් නැවතුම් පොලක හමු වෙමුනේ. ඔව්. එහෙනම් සුබ රාත්‍රිය. සූදෑසනක් කියලා පටන් ගන්නවා. දැන් අද දවසේ අපි ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ සවුත් ඕස්ට්‍රේලියා බෝඩරේ ඉඳලා සවුත් ඕස්ට්‍රේලියාවේ අපි යන තැන දක්වා අපි කොහොමද විනෝද වෙන්නේ කියලා. ඒ වගේම අපි කොහොමද ගමන් කරන්න කියලා. අපිට තව තියෙනවා කිලෝමීටර් 1300ක් 1300ක් ගමන් කරන්න තියෙනවා. පැය 11 මාරක් වගේ කාලයක්. ඉතින් ඒ පැය 11 මාර කාලය තුල අපි කොහොමද ගමන් කරන්න කියන එක තමයි අද දවසේ ෂෙයා කරගන්න යන්නේ. මේ තියෙන්නේ අපි ඇවිල්ලා බෝඩරේ පහු කරගෙන ඇවිල්ලා කිලෝමීටර් 250 300කට පස්සේ පාක් කරපු පෙට්‍රල් ස්ටේෂන් එක මෙතන ෂවර් කරන්න පුළුවන්. ඒ වගේම කැම ගන්නවා නම් කැම ගන්න පුළුවන්. මෙතන ගොඩක් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. එතකොට කැම්පින් ගහලා එතන කැම්ප් හවුස් එහෙම තියෙනවා. ඔව් රූම්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා බයි කරනවා නම් ගන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා මෙතන. අපි වැඩි විස්තර දන්නේ නැති හින්දා කෙටියෙන් අවසන් කරගෙන යනවා. ඒයක් හදනවා වගේ නේ සිඤ්ඤොරීතා. තේ හදලා ගන්න ගමන යන්න. ගයිස් අද කොහමද ගයිස්? අද අපි කොහෙද යන්නේ? පර්ත් නේ පර්ත් වල තමයි ආවේ දැන්. ගයිස් එන සේරම චෙක් කරලා ඊළඟ ස්ටොප් එකට යන්නේ මාවේ. එන අපි ඊළඟ නැවතුම් පොලේදී හමු වෙන්න. දවස පටන් ගත්තම අලුත් ඩ්‍රයිවරුත් වැඩ පටන් අරගෙන තියෙන්නේ. මට පොඩ්ඩක් පෙන්නන්න ඩ්‍රයිවර්ගේ මූණ. ඕ ඒ අපේ ලිටල් ඒන්ජල්. guys hi කියන්න. ඔය යුනිස් මගේ කේක් කෑල්ල. केक देने කියලා නෙමෙයි කිව්වා. මගේ කේක් කෑල්ල කියලා කිව්වේ. අම්මෝ මගේ රෝස මල. මේ නවේ ට්‍රක් එක. එන සවුත් ඕස්ට්‍රේලියාවට පැමුණා අපි එහෙනම් ඔයාලා මොනවද මම කියන්නේ සවුත් ඕස්ට්‍රේලියාව ගැන? කියන්න දෙයක් නැද්ද? පටන් අරගෙන වැඩ කරගෙන යන්න තමයි තියෙන්නේ නේ. හැම දවසක්ම අලුත්ද? ලස්සන හිරු දවස් සමග ගමන ආරම්භ කරලා තියෙනවා. එහෙනම් අපි අලුත් තැනකින් නැවතත් හමු යමු.
ඊළඟ නැවතුම් පොළ තමයි සෙඩ් වුණා පැට්‍රල් ස්ටේෂන් එක. ඩ්‍රයිවර් මහත්තයා ඩ්‍රයිවර් නෝනා කාර් කැඩුනට කමක් නැහැ පුතේ. කාර් කැඩන එකට තමයි ඉන්ෂුරන්ස් දාලා තියෙන්නේ. බීච් එකේ නාලා In 2 kilometers, Please, turn left on Coolman Street. යන්න තමයි තියෙන්නේ. යන්න අවන්නේ යන්න. කොහෙද නැව දැක්කද? නැවක් තියනවද? හොඳ වෙලාවට නැව තිබුණ දැක්කා. කට්ටිය නැව දැකලා තියෙනවානේ. මේ තියෙන බෝඩරේ. ගයිස් බෝඩර් එක ආවට ළඟට තියෙන්නේ කියන්නේ නේ. චෙක් කරනවා. නෑනේ. චෙක් කරලා ගන්නවා කියන්නේ. quality මේ තියෙන්නේ සවුත් ඕස්ට්‍රේලියා බෝඩරේ චෙක් පොයින්ට් එක. අපේ වාහනය චෙක් කරලා දැන් ගමන් කරන්න යන්නේ. Thank you sir. Thank you. Sena. ශෛලි බීච් දැන් එනන් ගිහලා පැට්‍රල් ස්ටේෂන් එක ගාවට. කිලෝමීටර් 100ක් විතර ඇවිල්ලා තියෙනවා. 100ක් විතර ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපිට එක්සිට් වෙන්න තියෙන්නේ. ඊළඟට හඳු වෙන්නේ තෙල් ගන්න. පෝටාගොස්ත. පෝටාගොස්තකින් තමයි ට්‍රේන් ලෙෆ්ට් කරන්න තියෙන්නේ. පෝටාගොස්ත වල කලින් කොහොමද? පෝටාගොස්ත කලින් එක කිම්බා කියන ඒරියා එක. එල්ල තේරුම් ගන්න එපා මේ රසායන ලාම්බල හැටියට. මේක හරියට පෙන්නන්න නැත්නම් අපි වැරද්දක් කිව්වා කියලා. ඒ තියෙන්නේ දැක්කනේ. හරියට පෙන්නන්න හරියට මේ තියෙන්නේ මේ නගරේ නම තමයි. වැරදිට තේරුම් ගන්න එපා අපි කියන. තියෙන නගරේ තමයි කිව්වේ. ලස්සන ග්‍රීන් පරිසරයක් එක්ක සවුත් ඕස්ට්‍රේලියාවේ නරඹමින් නැන්ජේ කටර කොළ දියක් කොබන්න. අර බලන්න ලස්සන ග්‍රීන් පරිසරය අනේ නැතිනවා. ඔය නෙමෙයි නිකා Who's that? Hello, Trenton. දැන් ඔත්ති කෑ ගන්න නැතුව ඉන්න කොත්නි. What about you? අප්පෝ වදියක් වෙලානේ දැන් ඔය අණයක් එක්ක.
චුන්දියා කාටද කෝල් කරන්නේ? යන්දන් ලයිටර් කිලෝමීටර් තව කිලෝමීටර 281කින් නෑ 280 ගන්න 340 281 කැඩලයිට් සිටි එකට කිලෝමීටර් කීයක් ගියද? 5ක් 6ක් ඊට වඩා ගිහිල්ලා නේ. සිටි එක පහු කරගෙන කිලෝමීටර් 10ක් විතර. කිලෝමීටර 10ක් විතර ගිහිල්ලා. දවස් 3 ගමන ඉවරයි. කිලෝමීටර තව කිලෝමීටර 45කින් 50කින් වගේ කිලෝමීටර් 35ක් 30යි නේ. කම්පාස් වලට ළඟා වෙන්නේ. කීයද 30යිද? නෑ. වියලුංග වලට 38ක් තියෙනවා. මම හිතන්නේ මව් කම්පාස් වලට 45ක් වගේ ඇති. 45කින් අපි ගෙදර යනවා. ගෙදර යනවා. අලුත් ගෙදරට. එහෙනම් අපි අලුත් ගෙදරදී ඒ පරිසරයත් එක්ක හෙට උදෑසනදී හමු වෙන්න. එහෙනම් ඔබට සුබ රාත්‍රියක් වේවා. එසේම වේවා.